අදත් පිළිගන්න ආලෝකයක් ටෙක් YouTube channel එකෙන් කියන අලුත්ම වීඩියෝ එකකට. අද කතා කරමු 2023 2024 අන්තිම මාස වෙනකන් වගේ Apple brand එක රන් කරපු Apple 15 Pro Max එක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරොත් මේ ෆෝන් එකේ ඩිසයින් එක 14 Pro Max එකට ගොඩක්ම සමානයි. සාමාන්‍යයෙන් පාර්ට් 3-4ක් වගේ වෙනස් වෙන්නේ. එහෙම නැතුව ඩිසයින් එක බලාගෙන ගන්නවා නම් සාමාන්‍යයෙන් 14 Pro Max එකත් මේ වගේම තමයි. මොකද මම ෆෝන් කඩේට ගිහිල්ලා එතන ඉන්න මල්ලිගෙන් මේ ෆෝන් එක 15 Pro Max එක දෙන්න කියලා ඉල්ලද්දී එයා මට පළවෙනියට දුන්නේ 14 Pro Max එක. ඊට පස්සේ එයා මට 15 Pro Max එක දුන්නේ. මොකද කලර්ස් දෙකම සමාන නම් අනිවාර්යෙන්ම මේ ෆෝන් දෙක හොයාගන්න බැරි මට්ටමටම ෆෝන් දෙක සමානයි. ඒ වුණාට අපි දන්නවා මෙතන 15 Pro Max එකේ මෙතන අපිට ඇක්ෂන් බටන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතන Type C port එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේන් වෙනස්කම් තියෙනවා 14 Pro Max එකට වඩා. ඒ වුණාට ඩිසයින් එක බැලුවට මෙහෙම ෆෝන් දෙක මෙහෙම අල්ලගෙන බැලුවොත් සාමාන්‍ය 14 Pro Max එකයි 15 Pro Max එකයි ගොඩක් දුරට සමානයි. ඒ වගේම කැමරාව පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා 14 Pro Max එකේ. අපි ඒක වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. ඒ වගේම කියන්න ඕනේ මේ ෆෝන් එක හදලා තියෙන්නේ ටයිටේනියම් වලින්. ඒ කියන්නේ ඔයගොල්ලොන්ට දැන් බලා ගන්න පුළුවන් මේක බ්ලූ කලර් එකට හුරු iPhone එකක්. සාමාන්‍යයෙන් නැචරල් ටයිටේනියම් කලර් එක ඇරෙන්න මේ ෆෝන් වල ස්ක්‍රැච් එකක් ගියොත් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ නම් එහෙම කිසිම ස්ක්‍රැච් එකක් ගිහිල්ලා නැහැ. හොඳටම තියෙනවා. ඒ වුණාට ෆෝන් එක හීරුණොත් අපිට මේකේ අර නැචරල් ටයිටේනියම් කලර් එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක හයියෙන් වැටුණොත් අනිවාර්යයෙන්ම පේන්නම වැටෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ කලර්ස් තෝරගද්දී නිකන් ෆෝන් එක ඔයගොල්ලෝ heavy use කරන කෙනෙක් නම් ෆෝන් එක හීරෙන තැන්වල දාලා පාවිච්චි කරන කෙනෙක් නම් වගේ නම් ඒ වගේම ෆෝන් එකට බෑක් කවර් එකක් නැතුව පාවිච්චි කරන්න ඕනේ කියලා හිතන කෙනෙක් නම් ඔයගොල්ලොන්ට මේ කලර් එක අනිවාර්යයෙන්ම හීරෙන්න ගන්න. එතකොට අර ඇතුලේ තියෙන රිදි කලර් එක තමයි පේන්නේ. ඒ කියන්නේ ටයිටේනියම් කලර් එක තමයි පේන්න ගන්න. එහෙම නැති වෙන්න නම් දැන් හීරුණා ටයිටේනියම් කලර් එක පේන්නේ නැති වෙන්න නම් ඔයගොල්ලොන්ට නැචරල් ටයිටේනියම් කියලා මේකේ කලර් එකක් ආවා. ෆෝන් එකක් රිලීස් වුණා ඔයගොල්ලොන්ට ඒ කලර් එක ගත්තොත් ෆෝන් එක හීරුණත් ඔයගොල්ලොන්ට ඒක ලොකු ප්‍රශ්නයක් නැති හින්දා ඔයගොල්ලෝ ෆෝන් එක හීරෙන්න පාවිච්චි කරන කෙනෙක් නම් මේ පාටට වඩා මම නැචරල් ටයිටේනියම් කියන කලර් එක රෙකමන්ඩ් කරනවා. වෙන්න පුළුවන් දේවල් අසීමිතයි වෙනද හරිද? අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ LTPO Super Retina XDR OLED display එකක්. ඒ වගේම 120Hz refresh rate එකක් තියෙන HDR support කරන Dolby Vision තියෙන. ඒ වගේම කියන්න ඕනේ stereo speaker setup එකක් තියෙන. ඔයගොල්ලොන්ට දැනට ගන්න පුළුවන් හොඳම experience එක ගන්න පුළුවන් display එකක් තමයි මේකේ තියෙන්නේ. සාමාන්‍ය ඔයගොල්ලෝ ෆිල්ම් එකක් බලද්දී එහෙම 2K වලට ආසන්න ඩිස්ප්ලේ එකක් මේකේ තියෙන හින්දා ඒකත් වටිනවා. ඒ වගේම අද අවුවක ගියත් අපිට මේ ෆෝන් එක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හොඳ බ්‍රයිට්නස් ලෙවල් එකක් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ ෆෝන් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ ෆෝන් එකට අපිට always on display පහසුකම තියෙනවා. සාමාන්‍යයෙන් දැන් Android fan ලට මේකත් හිනා යන්න පුළුවන්. මේකේ විශේෂ පහසුකමක් විදිහට මම ඒක කිව්ව හින්දා කියලා. ඒ වුණාට අපි දන්නවා iPhone ලට ගොඩක් මෑත කාලෙදි තමයි always on display පහසුකම හඳුන්වලා දුන්නේ. ඒ ෆෝන් එක අපිට මේකෙත් බලා ගන්න පුළුවන්. ඒකත් වටිනවා. සාමාන්‍යයෙන් always on display on කරලා තියෙද්දි බැටරි බයිනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් මම වගේ කෙනෙක් නම් always on display හැමතිස්සෙම පාවිච්චි කරන කෙනෙක් ඒකත් ගොඩක් වටිනවා. An ender pearl. Teleport you to wherever you throw it. Yeah, right. And that was the only one I had. No biggie. ඒ වගේම කියන්න ඕනේ අපිට මේ ෆෝන් එකේ දැන් තියෙන ලේටස්ට්ම iOS version එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තව අවුරුදු ගානකට මේ ෆෝන් එකට අප්ඩේට් වෙනවා. ඒකට කිසිම බය වෙන්න දෙයක් නැහැ. අපි දන්නවා 16 Pro Max එකට පස්සේ Apple ලගේ දෙවනියට ඉන්න ලොකු අයියා මෙයා. ඒ හින්දා මේක ඇප්ලිකේෂන් එහෙම වුණත් මාර ෆාස්ට් විදියට රන් වෙනවා, ස්මූත් විදියට රන් වෙනවා. මම මේකෙන් ගේම් ප්ලේ කරලා නැහැ. ඒ වුණාට අපි දන්නවා Apple ඉවෙන්ට් එකේදී ඒගොල්ලෝ පෙන්වනවා මේකටම කස්ටමයිස් කරපු ගේම් එකගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරා. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් PUBG වගේ හයි සෙටින් දාලා මේකෙන් සෙල්ලම් කරන්න පුළුවන්. පොඩ්ඩක් හීට් වෙනවා. ඒ වුණාට හීට් එක හින්දා ෆ්‍රේම් ඩ්‍රොප් වෙනවා. යක් කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයගොල්ලොන්ට Genshin Impact වගේ හයි එන්ඩ් ගේම් එකක් වුණත් මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳටම සෙල්ලම් කරන්න පුළුවන්. අපිට මිලිඇම්පියර් 4441ක බැටරියක් බලා ගන්න පුළුවන්. මම අර සාමාන්‍යයෙන් කියනවා වගේ Apple ලා බැටරිය හදලා බැටරි පවර් එක මයින්නවා වගේ සීන් එකක් තියෙන්නේ. කැඩිච්චා කියන්නේ ඒගොල්ලෝ හැමතිස්සෙම දාන්නේ. ඒ වුණාට මේ ෆෝන් එකේ අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ ෆෝන් එක heavy use කරලා කැමරාව on කරන් ගේම් ගහලා දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ උදේ 7ට
චාර්ජ් කරොත් රෑ වෙනකම් මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. රෑ 8-9 වගේ වෙනකම් මේ ෆෝන් එක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් S23 එකක් වගේ පාවිච්චි කරලා මේ ෆෝන් එක පාවිච්චි කරද්දි මේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක මදි කියලා වගේ හිතෙනවා. ඒ වුණාට මොකද S23 එක සාමාන්‍ය S23 Ultra එක සාමාන්‍යයෙන් දවස් එකමාරක් විතර ඇදගන්න පුළුවන් වුණා. ඒ වුණාට මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට හිතෙනවා මේ බැටරි ලයිෆ් එකේ පොඩි අඩුවක් තියෙනවාද කියලා. ඒ වුණාට සාමාන්‍යයෙන් අනිත් iPhone එක බලද්දි මේ iPhone එකේ තමයි හොඳම. ඒ කියන්නේ 16 Pro Max එක මම පාවිච්චි කරලා නැහැ. 15 Pro Max එකට පල්ලෙහා තියෙන iPhone එක කම්පෙයාර් කරද්දි මේ ෆෝන් එකේ තමයි හොඳම බැටරි ලයිෆ් එක තියෙනවා කියලා මට කියන්න පුළුවන්. අපි මේ ෆෝන් එකේ කැම් එක ගැන කතා කරොත් අපිට මෙතන බලා ගන්න පුළුවන්. මේ බලා ගන්න පුළුවන් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් 12 මෙගාපික්සල් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එක. එතකොට මෙතන බලා ගන්න පුළුවන් වයිඩ් ලෙන්ස් එක. ඒ කියන්නේ 48 මෙගාපික්සල් මෙයින් ලෙන්ස් එක තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක්. සාමාන්‍යයෙන් මේකේ ෆොටෝස් වීඩියෝස් සාමාන්‍යයෙන් දැන්ට තියෙන උපරිම මට්ටමේ ෆෝන් එක ගන්න පුළුවන් විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කිව්වොත් මේකේ 15 Pro Max එකේ වීඩියෝස් S25 Ultra එකට වඩා quality අනිවාර්යයෙන්ම. මොකද මම දන්නවා විදියට මම වීඩියෝ එකේ කම්පැරිසන් එකක් කරා 14 Pro එකක් එක්ක S25 Ultra එක වීඩියෝස් අතින් ගත්තොත් 14 Pro එක ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම මම කියන්න ඕනේ මම 14 Pro Max එකේ 14 Pro එකකයි 15 Pro Max එකයි එකට තියලා ගත්තම අනිවාර්යයෙන්ම මේකේ වීඩියෝස් quality. එතකොට අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මේකේ වීඩියෝස් අනිවාර්යයෙන්ම S25 Ultra එකට වඩා quality කියලා. brother day සාමාන්‍යයෙන් S25 Ultra එකයි 15 Pro Max එකයි ෆොටෝස් කතා කරොත් ෆොටෝස් අදින් නම් S25 Ultra එක ගොඩක් ඉස්සරහින් ඉන්නේ. මම හිතන්නේ 17 Pro Max එකේවත් S25 Ultra එකේ තරම් හොඳ ෆොටෝස් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට වීඩියෝස් ගත්තොත් ඒක හාත්පසින්ම වෙනස්. ඒ වුණාට අපි ස්ටේබල් ගතිය ගත්තොත් ස්ටේබලයිසේෂන් ගත්තොත් සාමාන්‍යයෙන් S25 Ultra එකේ හොඳයි මීට වඩා ස්ටේබලයිසේෂන්. ඒ වුණාට මම කියන්නේ ෆොටෝ එකේ ස්මූත් එක ඩීටේල්ස් අතින් ගත්තොත් මේ ෆෝන් එක ගොඩක්ම ඉස්සරහින් ඉන්නවා. ඔයගොල්ලන්ට මේ ෆෝන් එකයි S25 Ultra ෆෝන් එකයි කැමරා කම්පැරිසන් එකක් ඕනනම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඒකත් දෙන්න. ෆෝන් එකේ සෙල්ෆි කැම් එකට ගියොත් අපිට 12 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් iPhone ලගේ වීඩියෝස් ගත්තොත් සෙල්ෆි කැම් එකේ දෙච්චරම තමයි. මොකද සාමාන්‍යයෙන් හොඳම මට්ටමේ වීඩියෝස් සෙල්ෆි කැම් එකෙන් අපිට ගන්න පුළුවන්. මේකෙන් අපිට 4K 60 fps වෙනකම් වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් 4K වලිනුත් නෙමෙයි වීඩියෝස් රෙකෝඩ් කරන්නේ 1080p 60 fps වලින්. ඒ වුණාට 4K 60 fps වලින් වීඩියෝ එකක් රෙකෝඩ් කළොත් ගොඩක් ස්ටෝරේජ් යන හින්දා තමයි මම ඒක කරන්නේ. ඒ වුණාට ඔයගොල්ලෝ 4K වලින් වීඩියෝස් රෙකෝඩ් කරන්න ආස නම් ඔයගොල්ලෝට මේ ෆෝන් එකේ ඒ ඔප්ෂන් එකක් තියෙනවා. මේ ෆෝන් එකේ නෙමෙයි මීට 15 iPhone 13 එකේ වගේ නම් මේ ඔප්ෂන් එක තියෙනවා. මේ ෆෝන් එකේ කලර්ස් කතා කරොත් අපි දන්නවා Apple 15 නැත්නම් 16 14 වගේ සීරීස් වල තරම් Pro වලටයි Pro Max වලටයි කියන්නේ 14 Pro Max 16 Pro Max 15 Pro Max වලට ඒ වගේ කලර්ස් දෙන්නේ ටිකක් ලස්සන නැති කලර්ස් වගේ තමයි දෙන්නේ. ඒ වගේම අපිට මේ ෆෝන් වලත් එහෙම බලා ගන්න පුළුවන්. iPhone 15 එකේ වගේ ලස්සන කලර්ස් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේකේ බලා ගන්න පුළුවන් කලර්ස් කිව්වොත් white, black, blue, natural කියන titanium version එකෙන් තමයි මේකේ කලර්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. අර මං කලින් කිව්වා වගේ මේ ෆෝන් එක හීරුවොත් මෙහෙම ඒ කියන්නේ මෙහෙම ඇඟිල්ලෙන් හීරුවොත් නෙමෙයි නිකන් අපි ලෝහයකින් වගේ හීරුවොත් මොකක් හරි මැටීරියල් එකකින් වගේ හීරුවොත් මේක හීරුනොත් ආයි හීරුනාම තමයි. ඒ වගේම ෆෝන් එක මේ පැත්තට දඩස් කියලා බිම වැටුනොත් මෙතන ස්ක්‍රැච් වෙලා ඒ පාට මතුනොත් අනිවාර්යයෙන්ම අපිට අර ඇල්මීනියම් පාට බලා ගන්න පුළුවන්. ඒකෙන්දයි මම අර වීඩියෝ එකේ පුරිනුත් කිව්වා වගේ කිව්වේ. ඔගොල්ලෝ මේ වගේ ෆෝන් එකක් අර heavy use කරන්න නැත්නම් ෆෝන් එක හැමතිස්සෙම වැටෙනවා වගේ හිතෙනවා නම් ඔයාගේ අතින් ඔයගොල්ලෝ natural titanium color එක ගන්න ගොඩක් වටිනවා. මොකද ඒකේ frame එකත් අනිවාර්යයෙන්ම අර හීරෙන පාටටමයි තියෙන්නේ, natural color එකටමයි තියෙන්නේ. ඒ හින්දා මම දැනුත් කියනවා ඔයගොල්ලෝ ෆෝන් එක වැට්ට පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම natural titanium color එක ගන්න. ඒ වගේම මේ ෆෝන් එක 8GB RAM එකකින් 256 512 1TB වෙනකන් ස්ටෝරේජ් වලින් මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙනවා. මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ සාමාන්‍ය YouTube වීඩියෝස් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ content create කරන්න ෆෝන් එකක් ගන්න ඉන්නවනම් 256 ගන්න එපා 512 වලින් ගන්න. මොකද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 4K 60 fps වලින් වීඩියෝස් රෙකෝඩ් කරොත් අය කියන්නේ හිතා ගන්න බැරි ස්ටෝරේජ් එකක් ඒ වීඩියෝ එකකට යනවා. ඒ හින්දා ඔයගොල්ලෝ
වීඩියෝස් කරන්න නැත්තම් YouTube බ්ලොග් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ 512 වලින් ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න ෆොටෝස් ගන්න වගේ නම් 512 ලවුඩක් නෑ. ඔයගොල්ලෝ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ආයෙත් කියනවා YouTube වීඩියෝස් කරන්න ඉන්නවනම් 512 වලට වඩා උඩ වේරියන්ට් එකකට යන්න. ඔයගොල්ලන්ට මේ ෆෝන් එක රාගම T-Mobile එකෙන් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට හොඳම කන්ඩිෂන් තියෙන ෆෝන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලන්ට මේ ෆෝන් එක විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ට ෆෝන් එකක් ඕනේ නම් ඔයගොල්ලෝ කියන්නකෝ Vivo X200 Pro කියන ෆෝන් එක ඕනේ කියලා. ඒගොල්ලොන්ට කිව්වොත් ඒගොල්ලෝ ඒ ෆෝන් එක ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලන්ට iPhone විතරක් නෙමෙයි Android phone උත් ඒකේ තියෙනවා ඒවත් ගන්න පුළුවන්. ප්‍රයිස් ඒගොල්ලොත් එක්ක කතා කරගන්න. මොකද මේ ෆෝන් එක දැන්ටමත් නිලා තියෙන්නත් පුළුවන්. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන වෙලාව වෙනකොට එහෙනම් ෆෝන් එකේ ප්‍රයිස් ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මම contact details පහල දාලා තියන්න. ඒගොල්ලොත් එක්ක කතා කරලා ෆෝන් එකේ ප්‍රයිස් ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆෝන් එකක් ගන්න තියෙනවා නම් ඉවහ ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු.